වයසට යෑම අපිට වෙනස් කරන්න බෑ. කොච්චර සල්ලි තිබ්බත් වයසට යනවා. කොච්චර උගත්කම් තිබ්බත් වයසට යනවා. මොන බලපුලුවන් කාරකම තිබ්බත් වයසට යනවා. අපිට වයසට යෑම වෙනස් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් වයසට යනකල් කරන දේ වෙනස් කරන්න. වයසට ගිහින් දුර්වල වුණාම උත්පල වුණාම මොනතරම් කැමති වුණත් ආසාවෙන් දේවල් කරන්න ඒ කැමති වෙන දේවල් අපිට කරගන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි වයසට යනකල් කරන දේ හොඳට හිතලා අපි වෙනස් කරමු. ඒකට හොඳ කරුණක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. හිතන්න කිව්ව මෙහෙම. අනිත් අය සත්තු මරන්නත් පුළුවන්, සත්තු නොමරා ඉන්නත් පුළුවන්. ඒක මගේ දෙයක් නෙමෙයි. මම නම් සත්තු මැරීමෙන් වැළකිනවා. මං සත්තු මරන්නේ නැහැ. අනිත් අය හොරකම් කළත් එකයි මට නැතත් එකයි. මම නම් හොරකම් කරන්නේ. අනිත් අය වැරදි කාමසේවනයේ කළත් එකයි මට නැතත් එකයි. ඒක මගේ එකක් නෙමෙයි. මං වැරදි කාමසේවනය කරන්නේ. අනිත් අය බොරු කිව්වත් එකයි මට. ඒගොල්ලෝ ඇත්ත කතා කළත් එකයි. ඒක මගේ එකක් නෙමෙයිනේ. මම බොරු කීමෙන් වළකිනවා. මම බොරු කියන්නේ. අනිත් අය මත්ද්‍රව්‍ය මත්වතුර පාවිච්චි කළත් එකයි මට. ඒක නැතත් එකයි. ඒක ඒගොල්ලන්ගේ දෙයක්. මම නම් මත්ද්‍රව්‍ය මත්වතුර පාවිච්චි කරන්නේ නැහැ. මං ඒ වගේ වළකිනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. අපි අනිත් අය දිහා බලාගෙන අපි මේ වයසට යන ජීවිතේ එක එක විදිහට වෙනස් කරගෙන ඇති. අසවලා මෙහෙම කරනවා නම් මාත් එහෙම කරනවා. අසවලා අර විදිහට අඳින්නේ එයාගේ මෝස්තරේ හොඳයි. එයා අඳින ඒ මෝස්තරේට මාත් අඳිනවා. අර කෙනා කොණ්ඩේ කපලා තියෙන විදිහ ඒක නිකන් මටත් හොඳයි වගේ. මාත් ඒ විදිහට කොණ්ඩේ කපනවා. අපි ඔහොම අනිත් අය දිහා බලාගෙන එක එක දේවල් වෙනස් කරගෙන ඇති. හැබැයි අනිත් අය ජීවිතේ වයසට යන පිළිවෙලටම අපිත් වයසට යන්න තීරණය කළ යුතුද කියන එක හොඳ කල්පනාවකින් බලන්න ඕන දෙයක්. ඇතැම් මිනිස්සු වයසට යන්නේ සත්තු මර හොරකම් කර දුස්සීලව. ඔයාලා ඒ තැන තෝරගන්න එපා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරන්න කියපු විදිහට කල්පනා කරන්න. අනිත්තු දෙවිය මොනවා කළත් ඒක මගේ දෙයක් නෙමෙයි. මම කරන්නේ යහපත් දේ. අනිත් අය තමන්ගේ අම්මට තාත්තට ගරු කරන්නත් පුළුවන්, නොකර ඉන්නත් පුළුවන්. ඒක මගේ දෙයක් නෙමෙයි. මම නම් මාව වැදූ අම්මාට ගරු කරනවා, සලකනවා. මම නම් මගේ ආදරණීය තාත්තට ගරු කරනවා, සලකනවා. අනිත් අය බණ ඇහුවත් එකයි මට නැතත් එකයි. ඒක ඉතින් එයාලගේ දෙයක්. මම නම් විවේකයක් ලැබෙන හැම වෙලාවකම උතුම් බණපදයක් අහලා මගේ හිත නිවා ගන්නවා. අපි වයසට යනකල් අපි කළ යුත්තේ මොකක්ද කියන එක හොඳ නුවණින් තීරණය කරමු. ඒක තෝරා බේරාගෙන කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි වයසට යනකල්ම කරන්න හොඳ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වයසට යනකල්ම සිල්වත්ව ජීවිතය ගත කරන්න. එනිසා ඔබ හිතන්න අනිත් අය සිල්වත්ව ජීවත් වුණත් එකයි මට නැතත් එකයි. ඒක මගේ දෙයක් නෙමෙයි. මම නම් සීලවන්ත ජීවිතයක් ගත කරනවා. මං දුස්සීල වෙන්නේ. අනිත් අය එළඹෙන පෝයට රහතන් වහන්සේලා අනුගමනය කර අටසිල් රැක්කත් එකයි මට නැතත් එකයි. ඒක එයාලගේම දෙයක්. මම මොකද්ද කළ යුත්තේ? මම නම් එළඹෙන හැම පෝයකම අනිවාර්යෙන් රහතන් වහන්සේලා අනුගමනය කර උතුම් අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා ඔය අනිත් අය සහ මම කියන එක හොඳට වෙන් කරලා අඳුන ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. තමන් කරන පෞකාරකම් වලින් තමයි තමන්ගේ ජීවිතය කිලිටු වෙන්නේ.
අත්තන අකතම් පාපං අත්තන අවිසුජ්ජති. තමන් පව් කරන්නේ නැත්තම් මුළු ලෝකෙම පව් කළත් තමන් කිලිට වෙන්නේ. සුද්ධි අසුද්ධි පච්චත්තං. තමන්ගේ ජීවිතේ පිරිසුදුව ගත කරනවද අපිරිසුදුව ගත කරනවද කියන එක සම්පූර්ණයෙන් තමන්ට පෞද්ගලිකයි. නාඤ්ඤමඤ්ඤ විසෝදේ තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව පිරිසුදු කරන්න බෑ. ඒ නිසා මේ කරුණ හොඳට නුවණින් කල්පනා කරලා වයසට යනකම්ම තමන්ගේ ජීවිතේ බොහොම ලස්සනට සාර්ථකව ගත කරන්න. තෙරුවන් සරණයි.